යාළුව ප්‍රතික්ෂේප කරන්න. කියන්නේ ඔයා ඒ යාළුව ප්‍රතික්ෂේප කරනවද නැද්ද? මේ පොඩක් මේ මම මේ කිව්වේ අද මීටින් එකේ පොඩක් කට් වෙනවා. දැන් ඔයාලට මම ඉස්සෙල්ලා කිව්වා ඉස්තරේ මේ පොඩි අවුලක් Zoom එකේ ලබන සතියක අවුලක් වෙන එකක් නැහැ. ඒ කියන්නේ සමාව භජනය කරනවා ප්‍රථමයෙන්ම. හරිද? එහෙම ඔයා මේ ඒ යාළුවව මම කිව්වා අර කියාගෙන ගිය කතාව. හරිද? ඔයා ඉහළට ගියාට පස්සේ ඒ යාළුවට ඔයා ඒ යාළුවන් ඔයා අමතක කරනවද නැත්නම් එයා ඒ අයට ඔයා සලකනවද කියන එක තීරණය වෙන්නේ ඔයාගේ පෞරුෂය මත. හරිද? ඒක එක එකනාට අනුව වෙනස් වෙන්න පුළුවන්. මම විශ්වාස කරනවා මෙතනින් ඉන්න අය නම් එහෙම නැති වෙයි. ඔයාගේ හදවත දිසාපති මිතුරාගේ හදවත වගේ නෙමෙයි කියලා මම විශ්වාස කරනවා. හරි. බලන්න මෙතන මේ පොඩ්ඩක් ඉන්න ළමයි. සෝරි. මැසේජ් එකක් දාලා දෙනවා 98යි 97 නම්බරේ කාගේද? අග. දැන් මෙතන ඉන්නවද? හරි ඉන්නවනේ. විනාඩි දෙන්න ළමයි. හරි බලමු. ඔකේ දෙවෙනි කොටස කියනවා බමන විදුලි පංකාවෙන් වාගැබ කැළඹෙන හඬ මිස එසඳ ඔබේ මුවග නැගුණු සාද තෙපුල් නෑසේ මට. මොකද මේ බමන විදුලි පංකාවෙන් කියලා කියන්නේ? බමන විදුලි පංකාව කියන්නේ මොකද? දැන් මෙයා යනවනේ දිසාපති මේ තුමාගේ කාමරේට. ඒ කාමරේ තියෙනවා මොකද? කැරකෙන විදුලි පංකාවක් තියෙනවා. සිලි ෆෑන් එකක් තියෙනවා. එතකොට බමන කියන්නේ කැරගෙන විදුලි පංකාවෙන් වාගබ කැළමෙන වාතය කැළමෙන හඬ මිස එසඳ ඔබේ මුවග නැගුණු එසඳ අතීතයේ ඔබේ මුවින් නැගුණු සාද තෙපුල් නෑසීමට. එසඳ කියන්නේ අතීතේ මේගොල්ලෝ කතා කරපු දේවල් ඒ වචන මට අද ඇහෙන්නේ නැහැ. සාද තෙපුල් හොඳ වචනේ මට ඇහෙන්නේ නැහැ. ඇයි එහෙනම් ඇහෙන්නේ නැත්තේ? ප්‍රශ්නාර්ථයක් තියෙනවා. මොකක්ද ඒකට හේතුව? නේද? නේ? ඒකට හේතුව මොකක්ද? බලන්න. කතකයාගේ සුමිතුරා වර්තමාන දිසාපතිවර හිසෝසවා මදහස රංවා කතකයා දෙස නොබලයි. hina වෙලා කතා කරන්නවත් නැහැ. තම ලිංගතු හිතවතා තම අමතක නොකොට තමාගේ සුවදුක් බැලීමට පැමිණ සිටින ආකාරය ඔහු දැඩි ලෙස නොතකා සිටි. කතකයාව පිළිගැනුනේ බමන විදුලි පංකාවෙන්
හා වාගැබ කැළමෙන හඬින් පමණි. කොතරම් දුරට සුමිතුරා නිහඬව නොසලී සිටියාදැයි ඒ අජීවී වස්තුන්ගෙන්ද කියවේ. බලන්න කොච්චර දෙයක්ද කියලා. නේද? මට නම් එහෙම ඉන්න බෑ. මම දිසාපති නෙමෙයි, මම රටේ ජනාධිපති වුණත් හරිද? මම රටේ ජනාධිපති නම් මාව එහෙම එකපාරටම හම්බෙන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි යම් අවස්ථාවකදී එහෙම කියන්නේ අපිට සමහර දේවල් තියෙනවා, යම් තැන්වලදී අපි හිර වෙන තැන් තියෙනවා. කියන්නේ අපිට හැම උදාහරණයකට රටේ ජනාධිපති නම් එක හිතුණු හැමතැනටම යන්න බෑනේ. ආරක්ෂා පිළිබඳ ගැටලුවක් තියෙනවානේ. හරිද? දැන් මම ගුරුවරයෙක් වශයෙන් දැන් ඉන්න තත්ත්වෙත් එක්ක ගත්තොත් එහෙම මමත් ගමේ බොහෝ ව්‍යාපාරය කියන්නේ උදාහරණයක් ගත්තොත් ඔය සමිති සමාගම් අරවම හැම එකක මමත් ඉන්නවා. හරිද? මේ හැම දෙයකටම සම්බන්ධ වෙනවා. නිවේදන කටයුතු වලට, අනිකුත් සමාජශීලී කටයුතු වල හැම දෙයකටම, දානෙට, බණට හැම දෙයකටම. හැබැයි දැන් මේ තියෙන කාර්ය බහුලත්වයත් එක්ක සමහරකට මට මගහැරිච්ච තැන් තියෙනවා. ඔය කියන්න ඕනේ. සමහරක් වෙලාවට මලගේක මට යන්න වෙන්නේ රෑ 10න් පස්සේ 11න් පස්සේ. හරිද? සමහරකට වෙන මොකක් හරි දානකයක් ගත්තොත් ඒකට සමහරට යන්න වෙන්නේ නැහැ. වෙඩින් එකක් ගත්තොත් එමේ හිතවත්ම කෙනෙක් විතරයි යන්නේ. මේ ලයිෆ් එකත් එක්ක, මේ ටියුෂන් ජීවිතයත් එක්ක ඒක වෙලා තියෙන්නේ. සාපාසල් ක්‍රමයක් එක්ක කාර්ය බහුල වීම නිසා. හැබැයි දැන් මෙතන මේ යහළුවත් එක්ක කතා නොකර ඉන්නට තරම් මම නම් එහෙම නැහැ. ඔබ හෘද සාක්ෂියට එකඟව ඔබ කල්පනා කරලා බලන්න. ඔබ එහෙම කරනවද? ඔබ කරන්නේ. හැබැයි මෙයා එහෙම කරලා තියෙනවා. සමාජ මිනිස්සු මෙහෙම ඉන්නවද? ඔව් ඉන්නවා. එහෙනම් එහෙම එකෙක් තමයි මූ. ලංකාවේ ඉන්න හැම දිසාපතිවරයෙක්ම මෙහෙම නෑනේ. හැම දිසාපතිවරයෙක් මෙහෙම නෑ. එහෙම ඉන්නවා. එහෙම එකෙක් දෙන්නේ කීප දෙනෙක් ඉන්න පුළුවන්. ඒ සමාජයේ එයාගේ හැටි. තේරුණාද? ඒක තමයි මෙතන නිරූපණය කරන්නේ. සමාජ අසාධාරණයි. අසාධාරණයක් කියලා කියන්නේ අපි කියන්නේ එහෙම වචනේ සාධාරණයි කියලා කියන්නේ ඔහුගේ සිතුවිලිය මම කියන්නේ. දිසාපතිගේ සිතුවිලි. ඔහුගේ තියෙන සාරධර්ම වල තියෙන දුර්වලතාවය. හරිද? දැන් මෙතන අර මෙන්න මම ලස්සන වචන තමයි මෙතන තියෙන අර බමන විදුලි පංකාවේ වාගැබ කැළමෙන හඬ දැඩි නිහඬතාවයක් තියෙනවා. කතා කරන්නේ ෆෑන් එකේ සද්දේ. ඔයාලට ගෙදර ෆෑන් එක දැම්මට පස්සේ ෆෑන් එකකින් ඇහෙන සද්දයක් තියෙනවා. ඒක ඔයාලට හොඳට හුරුයිනේ. හරිද? ඒක හොඳට හුරුයිනේ. අතට නිකන් කෙනෙක්ව හම්බෙන්න ගියාට පස්සේ කතා කරන්නේ නිහඬව ඉන්නවා. එතකොට අපිට දැනෙන හැඟීම් මොන වගේද? ඌ කතා කරන්නේ. ඔහි ඉන්නවා බලාගෙන. ඔහු එක්කෝ ඔහුගේ වැඩ ගැදෙනවා. කවුරු හරි කාමරේට ආව නම් ඌ ඒ වැඩ කරනවා. යනවා වැඩක් කරගන්න රාජ්‍ය ආයතනයකට. හරිද? රාජ්‍ය ආයතන වැඩක් කරගන්න ගියාට පස්සේ ඒ රාජ්‍ය ආයතනේ ඉන්න පුද්ගලයා ජංගම දුරකථනයේ හරිද? ජංගම දුරකථනයෙන් මෙහෙම මොකද කරන්නේ? කතා කර ඉන්නවා. නැත්තම් මොකද කරන්නේ? සමහරක් වෙලාවට ඔය ඉන්න මේ උදාහරණයක් ගත්තොත් ඒ ඔෆිස් එකේ ඉන්න තව කාත් එක්ක හරි එහෙම නිකන් ඔහේ වල්පල් දොඩ ඉන්න. දැන් අපි බලන් ඉන්නවා ඊළඟට කතා කරනවා. ඌ කතා කරන්නේ සෑහෙන්න වෙලාවක් ගන්නවා. එතෙන්ට යන්න. ඔයාලට මොකද හිතෙන්නේ? මල පයින් නැද්ද? මට නම් මල පයින්. ඇත්තටම කේන්තියක්. මේකේ වගේ සිද්ධියක් නෙමෙයි දැන් ළඟට ගිහිල්ලා ඒ කියන්නේ ඊට සමාන සිද්ධියක්. දැන් කලාප කාර්යාලවලට ගියාම වැඩක් කරගන්න ගියාට පස්සේ කලාප කාර්යාලවල ඇතුළේ ඉන්න ඔහේ කියෝකෝ ඉන්නවා. හැමෝම නෙමෙයි යම් පිට. දැන් බලන් ඉන්නවා ඊළඟට කතා කරගෙන නෑ. ඔවුන්ගේ වැඩ. සමහරක් වෙලාවට අපි ගියත් හරියට වැඩේ කරලා දෙන්නේ නැති අවස්ථා තියෙනවා. ඒතර කේන්ති යනවා ඉතින්. කේන්ති ගියා කියලා ඉතින් අපිට බැනකට යන්නත් බෑ. නමුත් ඉතින් අපි ඒ අපේ වැඩේ කරගන්න ඕන නිසා අපි ඉවසීමෙන් කටයුතු කරනවා. සමහරක් තැන්වලදී මමත් ඔය සමහරක් තැන්වලදී මේ කතා කරපු අවස්ථා තියෙනවා. ඒක ඉතින් පුද්ගලයන්ව තීරණය වෙනවා. මම උදාහරණයක් එකක් කියන්නම් මේකට සම්බන්ධ එකක්. සම්පත් බැංකුවට මහරගම සම්පත් සුපර් බ්‍රාන්ච් එකට මම ගියා. දවසක් යනවා මේ වැඩක් කරගන්න. හරි දැන් මේ අවුරුදු කීපයකට පෙර සිද්ධියක් මම මේ කියන්නේ. දැන් අර පුටු වල පේලි වල ඉඳ ගන්න තියනවා මේ සීට් දාලා තියෙනවානේ පියවරෙන් පියවරට යන්න ඕනේ කියලා. හරිද? ඊට පස්සේ දැන් මම දැන් පුටු ඉඳන් ඉන්නවා. දැන් මම බලන් ඉන්නවා මට කතා කරයි කියලා. මේ හැබැයි නෑ එක තැන් වලින් අර කවුන්ටරේට යනවා. හරිද? මට මල බැන්න. මම බලන් හිටියා හරිම ගියේ නෑ. මාම ගිහලා කෙරින්ම මැනේජර්ට කියන්න ඕන ටික හොඳට කිව්වා. මම දැන් ඇවිල්ලා මෙතන විනාඩි මම දැන් පැයක් විතර හිටියා. මට ඉස්සරහා ඉනුත් ඉන්නවා පස්සේ උනුත් ඉන්නවා ඔක්කොම යනවා. මොකක්ද නේ ඔයගොල්ලන් සිස්ටම් එකක් දාගන්න බෑද? අංකයක් දෙන්න මොන හරි කරලා මොන හරි දාන්නකො අංකයක් එන පිළිවෙලට වාඩින්න කියලා. ඔයා කියන්නේ ළමයි මං ඊට පස්සේ සම්පත් බැංකුවට ගියා. සිස්ටම් එකකුත් දාලා. හරිද? අංක කරලා ඔක්කොම කරලා මම පිළිවෙලට වැඩේ කරනවා.
බනින්න ඕන කරන්න. බනින්න ඕන කරන්න. හරිද? මම දන්නේ මම බැන්න නිසා උන් කරාද කියලා. හැබැයි දැන් මම දන්නේ ලංකාවේ දෙන හැම සම්පත් බැංකුවම එක වගේද කියලා. හැබැයි මහරගම සම්පත් සුපර් බ්‍රාන්ච් එකේ ගත්තොත් එහෙම මේ දැන් ඕනනම් මහරගම ඉන්න මෙතන යටි ගිහිල්ලා බලන්න මේ උඩ තට්ටුවට ගියාට පස්සේ දැන් අංකයක් තමන් ගන්න ඕන. ඒ අංකේ තමන් ළඟ පොඩි රිසිට් එකක් තියෙන. ඒකේ ඈ ගහලා තියෙනවා. ඒක වාඩි වෙන්න ඕන පුටුව. ඊට පස්සේ කවුන්ටරෙන් කියනවා. ඕක මුලින් තිබ්බේ නැහැ. අවුරුදු ගානකට ඉස්සෙල්ලා තිබ්බේ නැහැ. මම බැන්නට පස්සේ දන්නේ වෙන හරියන්නේ නැත්තේ. දැන් පිළිවෙලට යනවා. දැන් සිස්ටම් එක දුවනවා. හරි. සමහරක් තැන්වලදී ළමයි කතා කරන්න ඕන තැන කතා කරන්න ඕනේ. කතා කරාට පස්සේ වැඩි හරියනවා. හැබැයි හැමතැනම කතා කරන්න නරකයි. ඒතකොට ගුණා වෙනවා. ඒක මතක තියාගන්න. මේ ඔය ලස්සන වචනේ බමන පිදුලි පංකාවෙන් කියන එක. දැන් මෙතන කියනවා කතකයා මෙහිදී සිහිපත් වන්නේ ගම සිටිනාකල හෝ පැවසු සාද තෙපුල්. සාද තෙපුල් කියලා කියන්නේ නිතර හමු වුන් දෙදෙනා කොතරම් ලෙන්ගතව කතා බහ කරන්න ඇද්ද අපට සිතාගත හැකිය. එහෙත් සුමුතුරාද දවසේ ගොළු වී හිටි. කතකයා සමග සාද තෙපුල් බිනීමට ඒ කියන්නේ හොඳ වචන කතා කරලා තියෙනවා. බැලීමට ඇස නොහැරේ. මනසද මසසද යන අංගද්වය ක්‍රියා විරහිතය. අධ්‍යාපන නැති ඉනිමගදියේ ගොස් ඉහළ නිලතල හොබවන බොහෝ දෙනෙකුට සෑදෙන මානසික තත්ත්වකි. ඇත්ත. අධ්‍යාපනයෙන් එලට ගියාම සමහර කවුන්ගේ ඔළුව ඉදි වෙනවා. මම ඩොක්ටර්, මම ඉංජිනියර්. හරිද? මම මෙහෙමයි. මං දැන් පදින්නේ මේ වාහනේ කියලා නිකන් හිතෙනවා. හරිද? මම තව උදාහරණයක් කියන්න මේ පාඩමටම සම්බන්ධ. මගේ යාළුවෙක් ඉන්නවා මම උගන්වපු ගෝලෙක්. යාළුවෙක් කියන්නේ ගෝලෙක් සමහරක් අය මෙතන අපේ ගමේ ළමයි කවුරු ඉන්නවනේ ඒගොල්ලෝ දන්නවා ඇති. එයා මේ ළඟදී BMW එකක් sorry කද්ද ගත්ත BMW එක නෙමෙයි Benz එකක් ගත්තා. හරිද? Benz එකක් ගත්තා. මම කාර් එකේ යනකොට මේ එයාත් කාර් එක නතර කරලා තිබ්බා. මේ ඊට පස්සේ මමත් කාර් එක නතර කරලා මම නිකන් ගිහිල්ලා කතා කරා. ඊට පස්සේ කතා කරලා ටිකක් වෙලා ගියාට පස්සේ මේ මම තුගනු ළමයි දැන් ඉතින් අර ළමයි වගේ නෙමෙයි දැන් ආශ්‍රය කරන යාළුවෝගේ ආශ්‍රය කරන්නේ. මේ ඊට පස්සේ මේ මට කිව්වා මේ මට කියන්නේ චමිල් අයියා කියලා කියන්නේ. හරි. අයියේ මේ කොහොමද ඉතින් මෙහෙමයි කියලා කතා කරලා මේ මට කාර් එකේ අතර දුන්නා මේ පදින්න කියලා. මං කිව්වා මේ අවුලක් නැහැ මේ අපි රවුමක් යමු කියලා. ඊට පස්සේ මිනිහා මාව දාගෙන රෑ මං හිතන්නේ දැන් 11 විතරයි. මේ ගියා. බෙන්ස් එකේ. හරිද? මේ අලුතෙම ගත්ත බෙන්ස් එක ලක්ෂ 400ක් විතර වෙනවා මං හිතන්නේ. ගියා රවුමක් දාන්න ගියා. ඊට පස්සේ ආපහු මියා මට කියනවා මම නෙවෙයි දැන් ඩ්‍රයිව් කරන්නේ. එයා. ඊට පස්සේ කියනවා නේ අයියේ කියලා කියනවා මේ සමහරට සර් කියලාත් කියනවා මාරුවේ කියනවා මට. ඊට පස්සේ පදින්න කියලා. දැන් මම පැද්දා. හරි. ඊට පස්සේ තව පදින්න කියලා කියනවා. මම වට දෙක තුනක් ගිහිල්ලා මම දැන් කවුද ළමයි ඔහොම දෙන්නේ? වෙන එකෙක් දෙනවද? يعني තමන්ගේ වාහනේ අලුතෙන් ගත්ත වාහනේ තාම මේ ගත්ත විතරයි. දැන් පදින්න යතුරු දෙනවා. දාගෙන වටයක් යනවා. හැමෝම කරනවද එහෙම? එහෙම කරන්නේ නැහැ කවුද? එහෙම නෑ ළමයි. හරිද? මං එපා ගියද්දි දාගෙන ගියා. ඕනේ නෑ ගියද්දි දුන්නා. මගේ ජීවිතේ නම් මට කවුරුත් එහෙම අවස්ථා දීලා නැහැ. බෙන්ස් එකක් පදිනවා කියන්නේ BMW එකක් පදිනවා කියන්නේ ඔය මොකක් හරි හොඳ වාහනයක් පදිනවා කියන්නේ කෙනෙක්ට අත්දැකීමක් තමයි. ඒක ලොකු එක්ස්පීරියන්ස් එකක් තමයි. නමුත් ගත්ත මිනිස්සෙක් එක ටෙස්ට් ඩ්‍රයිවිං එකට හරි මොකට හරි එහෙම දෙනවා නම් උගේ බොක්ක හොඳයි අයියා. උගේ මෙතන හොඳයි. හරි. ඒ කියන්නේ මම උගේ දැක්ක දෙයක්. කියන්නේ අපි උගන්වපු ළමේ දැන් ඉතින් යාළුවගේ ආශ්‍රය කරන්නේ සමාජ ඉහළට ගිහිල්ලා. ලැජ්ජ වෙනවා. හරිද? හැබැයි කතා කරාම ඒවා ඒ ගුණධර්ම තාම තියෙනවා. ඒ යටපත් වෙලා නැහැ. ඉතින් මං හිතනවා ඒක ඔහුගේ ඉදිරි ගමනට තව දෙයක් වෙයි. තව ජයග්‍රහණයක් වෙයි. එහෙම වෙන්න ඕන. එහෙම අපි ඒ තැනට හිත හදා ගන්න ඕන. දිසාපති මිතුරු එහෙම නැහැ. හරි. මෙන්න මෙහෙම කියනවා. මේසය මත ලිපි ගොනු රැස සුළඟේ නොයදී රකිමින් ඒ මත හිඳිනා ගලසේ අභි ඒ මත හිඳිනා ගලසේ මා අභියස නිහඬය ඔබ මොකක්ද කියන්නේ මේසේ මත ලිපි ගොනු රැස සුළඟේ යා නොදී දැන් සාමාන්‍යයෙන් ඔයාට මේසයක් තියෙන අතුස්සන පාඩම් කරන්න පොත් මේසයක් තියෙනයි ඔයාටම ආවේනික කාමරයක් ඔයාටම ගැළපෙන දෙයක් හරිද දැන් මම ඉන්නේ සාමාන්‍ය පොඩි කාමරයක හරිද මහලු කාමරයක් නෙමෙයි මේක හරි මේකේ සාමාන්‍ය මේසයක් තියෙනවා ස්මාර්ට් බෝඩ් එකක් තියෙනවා මේ පොඩි AC එකක් හයි කරලා තියෙනවා හරි Tamanට තියෙනවා
හරි. තමන්න මේසයක් නැතත් තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. දැන් අපි සාමාන්‍යයෙන් මේසේ මොන හරි තියනකොට ඒ මේසේ දේවල් හුළඟ යන්න. හරිද? හුළඟ යන එක වළක්වන්න පොඩි ගලක් තියෙනවනේ මෙහෙම. මේසේ උඩ. දැකලා ඉතින් සමහර කඩේ ලී වලින් හදපු නිකන් ඇපල් ගෙඩියක් වගේ එකක් තියෙනවා. ඇපල් ගෙඩියක් වගේ එකක් තියෙනවා. සමහර කඩේ තියෙනවා තිරිවාන වගේ ගලක් තියෙනවා. අර කොළ කෑලි අරවා මේවා ડોකියුමන්ට්ස් වගේ දේවල් හුළඟ යන එක වළක්වන්න. හරිද? ඒකයි ඔය කියන්නේ. මේසේ මත ලිපිගුණු රැස සුළඟේ නොයදී රකිමි. ෆෑන් එක කැරගෙනවා. හරිද? ඒක හුළඟෙන් යන එක වළක්වන්න මේසේ උඩ අර ලිපිගුණු උඩ තියලා දිනවා. මොකද්ද? ගලක්. හරිද? දැන් මෙතන ඒක උපමාවට ලක් කරනවා. ඒ මත හිඳිනා ගලසේ මා අභියස නිහඬව. ඒ මත හිඳිනා ගලසේ ගල හෙලවෙන්නේ නැහැ. ගල තියෙන තැන තියෙන්නේ. හැබැයි මිතුර දිසාපති මිතුරේ ඔයත් නිහඬයි යන්නේ. ඔයා මාත් එක්ක කතා කරන්නේ හරියට මේසේ උඩ තියෙන අර සුළඟේ යන්න ડોකියුමන්ට්ස් නැත්තම් කොළ කැලේ අරව මේවා හුළඟේ යන එක වළක්වන්න තිබ්බ ගල වගේ. හරිම සරල භාෂාව, ද්විපද ආකෘතිය, චිත්ත රූප මැවෙන භාෂාව, හරි අපූර්වට උගත් නූගත් සැමට තේරුම් ගන්න පුළුවන් විදිහට කිවිඳිය යොදාගෙන තියෙනවා. සාම සරල උපමාවක්. තේරුණාද? බලන්න. කතකේ අභියසිත දිසාපති සුමිතුරා කොතරම් නිහඬ වියදයක් මේසේ ලිපගුණු සුළඟ යා නොදී රැක ගැනීමට ඒ මත හිඳිනා ගලසේ වියද. ඒක උපමා භාවිතයක්. හොඳේ. දිසාපති නිහඬ මිතුරා ඉදිරියේ ගලක් මෙන් සිටින අයුරු රසික හද තුල අපූර්වට වාග් චිත්‍රයක් මවනවා. මොනවාද වාග් චිත්‍ර කියන්නේ? පාවිච්චි කරන්න ඔය වචනේ වාග් කියන එක. බය නැතුව වාග් අර සංකල්ප රූප කියන ඒකත් පාවිච්චි කරන්න වාග් කියන වචනේ පාවිච්චි කරන්න. කිසි අවුලක් නැහැ. මරු නියමයි. ලියනකොට. හරිද? කැවෙන්න එපා ලියනවා කියලා කියන්නේ මේ දැන් ලික් කරන උන් ඉන්නවනේ ලංකාවේ යම් ප්‍රමාණයක්. එතකොට ඔයාගේ ලිවිල්ල බිරවන වෙනස් වෙන්න ඕන. දැන් මෙතන ළමයි දැම්මනේ සමහරක් අය මට දැම්මනේ මැසේජ් එක මගේ ලකුණු වැඩි වෙලා මට ලකුණු 15යි තිබ්බේ දැන් 75 වෙලා. හරිද? මේ පාර ලකුණු ටිකක් ඒ කියන්නේ හිතුවට වඩා ප්‍රමාණයක් වැඩි වෙලා පන්තියේ වැඩිම ලකුණු මට තියෙන්නේ ලිට් වලට. ඉතින් මට මැසේජ් දාලා තිබ්බ ළමයි. ඉතින් ඒ වැඩිම ලකුණු එන්න ක්‍රමයක් තියෙන්නේ බෑ. මම යම් දෙයක් වාඩ කරලා තියෙනවා. ඔයත් දෙයක් කරගත්තා. එහෙම නෙමෙයි වැඩි උනේ. හරිද? ඉස්කෝලෙත් මේක උගන්වනවානේ. සමහරට පාසලේදී මම මේ කරන විදිහට කරන්නේ නැති වෙන්න පුළුවන්. මෙහෙම විස්තර කරගා ඇත්තටම ලා විනාඩි 40 මේ දේවල් කරන්න බෑනේ. හොඳට විස්තර කරන්න වෙලාව තියෙනවා. ඒකනේ මේ විස්තර කරගෙන යන්නේ. එතකොට මේ පොයින්ට් වල ලියනවනේ. ඔයාට අදහස් ටිකක් තියෙනවනේ. ඒකෙන් ඔයා ලියලා වැඩි ලකුණු ගන්න. ඉතින් කාටද සතුට? මටද? නෑ ඔයාට. මට සතුටුයි. ඔයා ලකුණු ගන්න එක. මට වඩා ඔයා සතුටු වෙන්න. ගලක් මෙන් සිටින අය. වාග් චිත්‍ර වෙනවා. ඒ කදිමට ගැලපෙන උපමාවක්. ඔහුගේ හදවත ගලක් මෙන් තද බවින් කියවේ. ඔන්න ඔය වචන පාවිච්චි කරන්න. කතකයට මේ වෙනස දැඩි ලෙස දැනේ. පෙර කල කතකයා හද බැඳි මිතුරා සාද කතා ලතාවේ තමාට ලෙන්ගතු බව. හරිද? පොඩි වෙලාම ගියා. හරි. ලෙන්ගතුම පළ කර අයුරු ඔහුට සිහිවන්ට ඇත. ඒ සුමිතුරා සිත්පිත් නැති ගලක් බව පත්ත ඇත. යාළුව ගැන කියන්නේ ඔන්න යාළුව නම් පුතෝ හොඳට පරිස්සමෙන් ආශ්‍රය කරන්න කියන එක මේ නිර්මාණය හරහා කියනවා. අනිත් එක තමයි යාළුව කියන අය කියන්නේ ඔය මේ නිර්මාණ කියන දෙයක් විශේෂයෙන්ම ඔයත් කවද දවසක සමාජ ඉහළට ගියාට පස්සේ මුල අමතක කරන්න එපා. තමන්ගේ හිත මිතුරන්ටත් උදව් කරන්න කියන කාරණා. දැන් මගේ ගෝලයෝ ඉන්නවා ડોක්ටර්ස්ලා. හරිද? මම ඉගැන්නුවේ නෑ ඌට ડોක්ටර් කෙනෙක් වෙන්න. හරිද? මම ඕ ලෙවල් වලට ඉගැන්නුවා. හරිද? ડોක්ටර්ස්ලා ඉන්නවා, ඉන්ජිනියර්ස්ලා ඉන්නවා. හරිද? මම උගන්වපු ළමයි ඉන්නවා. සමහරක් වෙලාවට කතා බහ කරද්දී මට ඌ ડોක්ටර් කියලා දැනෙන්නේ නෑ. මං ඉතින් කතා කරා. පස්සේ තමයි මතක ආවා මම ඌ ડોක්ටර්නේ දැන්. දැන් ඌ ඉංජිනේර් කියලා. අර කියන්නේ ලෙවල් එකක් තමයි සමාජේ. හැබැයි අර වෙන ડોක්ටර් කෙනෙක් එක්ක කතා කරන ෆීල් එකක් නෙමෙයි එන්නේ.
අර ගෝලයෝ නිසා ඉතින් අපි ෆිට් එක කතා කරන සමහරක් අය ඉතින් සමහරක් කරලා මටත් කතා කරන සමහරක් අය දැන් මට ඒ දවස්වල සර් කිව්වට දැන් සමහරකට දැන් මම උගන්වනවා සමහරට මට අයියා කියලා කතා කරන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ අර තරුණ කාලෙම අපි උගන්වපු ළමයි ඉන්නවනේ සමහරකට මට ඉච්ච ලොකු ඒ කියන්නේ මට අවුරුදු 22 23 එනකොට උන්ටත් ලොකු වයසක් නැහැ. හරි. ගැප් එක අඩුයිනේ. එහෙම උගන්වලා දැන් සමාජ ඉහළටම ගිය ළමයි ඉන්නවා. ඉතින් ඇත්තටම අපිට සතුටුයි. ඒකෙන් අපිට හදිසියෙ මොන හරි දැනගන්න හරි පුළුවන්. හැබැයි ළමයි ගත්තොත් එහෙම දැන් ඉතින් ළමයි කියලා කියන සමහරක් උන්නම් දැන් බැඳලා උන්ටත් ළමයි ඉන්නේවත් උනුත් ඉන්නවා. නැත්නම් ඉගෙන ගන්න උනුත් ඉන්නවා. හැබැයි අර මේ අපේ තියෙන සමහරක් සම්මන්තයි ලෙන්ගතු බව තාමත් තියෙනවා. ඒගොල්ලන්ගේ ලොකු කමුත් නැහැ. දැන් මම දන්න ડોක්ටර් කෙනෙක් ඉන්නවා මේ කළුබෝලේ හොස්පිටල් එකේ වැඩ කරේ. දැන් නම් මම දන්නේ කොහෙද කියලා මේ සමහරවිට මම කතා කරලා කියනවා. කතා කරන්නේ ડોක්ටර් කියලා නෙමෙයි. ડોක්ටර් නෙමෙයි අක්කේ කියලා කතා කරන්නේ. يعني මම උගන්වපු කෙනෙක් නෙමෙයි මට වඩා වැඩිමල් කෙනෙක්. හැබැයි අපි එකට දහම් පාසල් ගිය අය. ඒ කියන්නේ මට වඩා උඩ පන්තියේ හිටියේ අක්කා. එහෙනම් හැබැයි ડોක්ටර් කතා කළා අක්කේ මෙන්න මෙහෙම එකක් තියෙනවා මේ චුට්ටක් මේ මොකද්ද මේ මේකට කරන්න ඕනේ මේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඩිස්ක්‍රිප්ෂන් එක ගවන්න කියනවා. මේකේ මල්ලි මෙහෙමයි මේකේ පොඩ්ඩක් මේ මෙන්න මේ ටැබ්ලට් එක තමයි ගන්න ඕනේ කියලා මේ ටික තමයි කරන්න ඕනේ. එහෙම අය නැද්ද ඔයාගේ? එහෙම ඉන්න අය අතුස්සන්න බෑ පවුලේ. හිතවත් ડોක්ටර්ස්ලා යාළුවෝ ඒ වගේ ඉන්න ඕන තරම්. සමහරක් වෙලාවට අපි මේ බෙහෙත් ගන්න යන්නේ නැහැ එහෙම. කෝල් එකක් දාලා අහලා මේ ලෙඩේ කියලා මෙහෙම කිව්වට පස්සේ මොන හරි එකක් එවනවා ඉතින්. ඒවල ඉතින් අපි පාමිසියෙන් ගිහලා බෙහෙත් ගන්නවා. හැමෝටම එහෙම ඉන්නවා ඇති කියලා මම හිතනවා කීප දෙනෙක් අතිස්සුව. හරි. ඊළඟ එක බලන්න. බිත්තියේ ඇති සේයාරු එකිනෙක එබි එබි බලයි නැතියෙන් ඔබවත් හසරැලි මදෙස බලා සිනා නගයි. මොකද්ද මේ බිත්තියේ ඇති සේයාරු කියලා කියන්නේ? ඒ දිසාපති මිතුරාගේ කාමරේ සේයාරු තියෙනවා. හරිද? ඒ කියන්නේ එල්ලා තියෙන ප්‍රතාපවත් මුහුණු ප්‍රදර්ශිත සේයාරු. සාමාන්‍යයෙන් නිලධාරියගේ කාමරේ තියෙනවනේ ලස්සන දේවල්. හරිද? දැන් රාජ්‍ය ආයතනයකට ගියාම නම් ගොඩක් වෙලාවට ඉතින් ඔය ජනාධිපතිගේ පින්තූරයක් ඔය ඒව නම් තියෙනවා. දැන් නම් මම දන්නේ රාජ්‍ය කවුද අපේ ජනාධිපතිගේ පින්තූරය හැමතැනම තියෙනවද කියලා. ඉන්දියාවේ නම් ඔය ගොඩක් වෙලාවට මහත්මා ගාන්ධිගේ පින්තූරයක් තියෙනවා. ඒකට හේතුව තමයි ඉන්දිය නිදහස් වන්නේ පුරෝගාමී චරිතයනේ මහත්මා ගාන්ධි. තාමත් ඒක ගරු කරනවනේ ඒ චරිතය. අපේ රටේ නම් ඉතින් එහෙම පුළුවන් ඉතින් අනගාരിക ධර්මපාලතුමා පින්තූරයක් ගහගත්තා වඩා හොඳයි. මේ බිත්තිවල එක එක දේවල් තියෙනවා. සේයාරු. හරි. යම් යම් දේවල්. එකිනෙක කතකයා දෙස එබි එබි බලයි. කතකයාට දැනෙනවා. මේවා නිකන් Taman දිහා එබි එබි බලනවා කියලා. දිසාපති මිතුරාගේ මුහුණේ කතකයා සමග හසරැලි සිනහ නොනැගුණු දැක ඒ මුහුණු වල සිනහ නැගී. හැබැයි ඒ මුහුණු වල සිනහ නැගෙනවා. නිශ්චල සේයාරු වල නිශ්චල සේයාරු දිසාපතිවරයාගේ අකෘතඥතාවය ගැන හාස්‍ය පළ කරමින් සිනාසන ස්වභාවයක් එයින් සංකේතවත් වේ. දිසාපති මිතුරා hina වෙන්නේ අර සේයාරු Taman එක්ක hina වෙනවා වගේ. තමුණුත් ඕනනම් ඉතින් සේයාරුත් එක තමයි hina වෙන්නේ. අරයා කතා බහක් නැති නිසා. මට නම් මේක දැන් අර මවා ගන්න පුළුවන්. S2 වහගෙන මැවෙනවා මේ S2 වහගත්තම මවා ගන්න පුළුවන්. මූ ඉන්නවා නිකන් ගල් ගිල්ලා වගේ දිසාපති. හරිද? කිසිම කතා බහක් නැතුව නිකන් අර ගොබ්බක් ගිල්ලා. දන්නවනේ ගොබ්බක් ගිල්ලා. අහලා තියෙනවද ගොබ්බක් ගිල්ලා කියන එක? ගොබ්බක් ගිල්ලා කියන වචනේ අහලා තියෙනවද උස්සන්න? අහලා නැද ගොබ්බක් ගිල්ලා. එහෙනම් මේක මෝල් ගස් ගිල්ලා. මෝල් ගස් ගිල්ලා වගේ අහලා තියෙනවද උස්සන්න බෑ. ඒ කියන්නේ ළමයි මේ ඔය මොකෙක් හරි සතෙක් හරිද? මොකෙක් හරි සතෙක් මේ අපි හිතමුකෝ කිඹුලෙක් කියලා. හරිද? නැත්තම් නයෙක් කියලා. මොකෙක් හරි සතෙක් තමන් ගොදුරක් ගිලිනවනේ. ගොදුරක් ගිල්ලට පස්සේ ඌට ඒක දිරව ගන්න බෑනේ. හරි අමාරුයිනේ. අර දැන් ඇඟේ පේනවා දැන් නයෙක් මොකක් හරි සතෙක් ගිල්ලට පස්සේ ඌගේ ඇඟේ පේනවා මේ මාර ගෙඩියක් වගේ. ඕක දැන් ටික ටික ශරීරයේ අභ්‍යන්තරයට යනවා. ඕක දිරව ගන්න බෑ. හරි අමාරුවෙන් තමයි ඉන්නේ. හරිද? සමහරකට කතා බහ කරන්න බෑ. වේගෙන් ගිය ණයා වේගෙන් ගිය මේ අපි කියන්නේ ඉක්මනින් ගිය අපි හිතමුකෝ කිඹුලෙක් කියලා මොකෙක් හරි සතෙක් කියලා හිතමුකෝ.
ඌ දැන් එක තැනට හිර වෙලා ඉන්නවා. අර ගොදුර ගිල්ලහම ඒක දිරෝ ගන්න සෑහෙන වෙලාවක් යනවා. අන්න ඒකට අපි කියනවා ගොබ්බක් ගිල්ල වගේ. කිසි කතා බහක් නැහැ, මොකක්වත් නැහැ. එතකොට තමයි අපි කියන්නේ ගොබ්බක් ගිල්ල කියලා. ගොදුරක් කියන එක ගොබ්බක් ගිල්ල කියලා කියනවා. අර මෝල් ගස් ගිල්ල වගේ කියලා කියන්නේ ඔහේ ඉන්නවා. කතා කරන්නෙත් නැහැ, මොකක්වත් නැහැ එහෙම. දැන් ඔයාගේ යාළුවොත් එන්නේ සමහරකට ඔයාගේ ඉස්කෝලේ නැද්ද? ළමයි 45ක් විතර ඉන්නවා. හරිද? ජීවිතේට කතා කරන්නේ නැති, hina වෙන්නේ නැති ඌ නිකන් වෙනම නිකන් මෝල් ගස් ගිල්ල වගේ ඉන්නේ උන් නැද්ද? එහෙම උන් නැද්ද ඔයාලට? ඔහේ ඉන්නවා නිකන්. කතා බහක්වත් නැහැ, මොකක්වත් නැහැ නිකන්. උග දැක්කහමත් මල පයින්නවා. එහෙම උන් නැද්ද? ඉන්නේ අත උස්සන්න බලන්න එහෙම දැකපුව ළමයි. ඒ ඉන්නවා කීප දෙනෙක්. හරිද? තව මොනවාද ළමයි? පන්ති ඉස්කෝලේ දැන් මමත් පාසලේ උගන්වනකොට සමහරක් ළමයි ඉන්නවා. හරිද? ප්‍රශ්නයක් ඇහුවත් නැහැ. උත්තරයකුත් නැහැ. ඔහේ ඉන්නවා නිකන්. hinaවකුත් නැහැ. වෙන gedara ප්‍රශ්නකුත් නැහැ මට පේන්නේ. සමහර ළමයි තියෙන්න පුළුවන්. නමුත් අර නිකන් වෙනම නිකන් මම ඉන්නේ මෙහෙමයි වගේ. වගේ එහෙම ළමයිනුත් ඉන්නවා. ඒ කියන්නේ එයාගේ ලෙවල් එකක් ඒක. hina වෙන්න හොඳ නැහැ. එහෙම ඉන්න ඕනේ. අහගන්න. නේ. හරි. එහෙම ඉන්නවා. මන් දන්නේ. එක්කෙනා හැටි නේද? හරි. දිසාපතිවරයා අකෘතඥතාවය ගැන හාස්‍ය පළ කරනවා. කතකයාට දිසාපති මිතුරාගේ ගොළු අත දැරීමට අපහසුය. පෙර කල දෙදෙනා අතර හුවමාරු සාද තෙපුල් ගැනහුට සිහිපත් වේ. බාලයේ ගැවසුණු ගම්දොර කෙලි මඩ්ලු කතකයාගේ හදේ ඇඳී ඇත. එහෙත් අද මිතුරාගේ රුව බොඳ වියයි. ඔහු දිසාපති කාමරයේ සිට බාලවීර සිටින් ගමන් කරයි. ගමේ හරිද? මම මේ අහන ප්‍රශ්නෙට පොඩ්ඩක් අපේ ගම්බද ළමයි මෙතන ඉන්නවනේ. ගමේ ළමයයි නගර ළමයි වෙනසක් තියෙනවද නැද්ද? මොකද හිතන්නේ? ළමයි ගම්බද ජීවිතය ගත කරන ළමයාගේ නාගරික ළමයාගේ වෙනසක් තියෙනවද නැද්ද කියලා මම අහන්නේ. වෙනසක් කියලා කියන්නේ මේ භෞතික ශරීරයේ වෙනසක් නෙමෙයි මම අහස් කරන්නේ. මම අහන්නේ අත්දැකීම් වල වෙනසක් තියෙනවා. මොකද හිතන්නේ? තියෙනවද නැද්ද? තියෙනවා කියන අය years කියලා දාන්න බලන්න. වෙනසක් එහෙම තියෙනවා කියලා Tamanට හිතන අය years කියලා දාන්න බලන්න. chat එකට. ඔව් තියෙනවා. මොකද්ද වෙනස? ඔන්න වෙනස. ඔන්න වෙනස. මොකක්ද? ගමේ කාට හරිද? දුවලා පැනලා වෙල් එලිවල වෙල් දෙනිවල ඇවිදලා කරලා ගඩා ගෙඩි වර්ග කඩාගෙන කාලා කියන ජීවිතේ විඳින්න පුළුවන් අත්දැකීම් ප්‍රමාණය වැඩි. වපසරේ වැඩි. ඉඩ ප්‍රමාණය වැඩි. නගරයක නගර දරුවා ජීවත් වෙන්නේ ගොඩක් වෙලාවට කොන්ක්‍රීට් වනාන්තරයක. එක්ක පර්චස් 10යි 15යි 20යි ඊටත් වඩා අඩු ප්‍රමාණයක් 6ක් 7ක් වෙන්න පුළුවන්. හරිද? හිර වෙච්ච ජීවිතය එක්ක ෆ්ලැට් එකක ඉන්නවා. සෙල්ලම් කරන්න යන්න කොහෙද තෝරගත්ත තැනකට යන්න පුළුවන්. ඌ නාන්නේ ස්විමින් pool එකකට වෙන්න පුළුවන්. නැත්තම් ගොඩක් වෙලාවට අර පන්ති වලට හිර වෙලා එක තැන ටිකක් ළමයා මේ හරි මානසික වශයෙන් පීඩාවටපත් වෙනවා. ගමේ කහෙම නෑ. ඌ ඉස්කෝලේ යනකොට පස්සේ කෙලින්ම පයින්නවා කැලෑවේ. හරිද? ඊට පස්සේ වෙල්ෙලියේ සෙල්ලම් කරනවා. හරිද? යාළුවොත් එක්ක තමක්ව සමහර වතු වලට පයින්නවා. හොරෙන් පොල් කඩනවා. අඹ කඩනවා. හරිද? සමහර සරුංගල් යවනවා. උදේ ගියක හවස තමයි එන්නේ. උදේ ඇඳගත් ඇඳුම් ටික ගුරු ගෑවිලා. ජරා ගෑවිලා හවස ගෙනවා. ගෙදර යනවා. හරිද? වෙනම ජීවිතයක්. අත්දැකීම් සපුරයි. සම්පූර්ණයි. ඔහුගේ ජීවිතය තුළ. හොඳ අත්දැකීම් ප්‍රමාණයක් එකතු වෙනවා. එතකොට නගරෙක් කෙනා සමහර අධ්‍යාපනයෙන් ඉහළට යන්න පුළුවන්. ගමෙක් කෙනාට වඩා. හරිද? අධ්‍යාපනයෙන් ඉහළට යන්න පුළුවන්. ඔහු මේ වැඩත් එක්ක හොඳට මහන්සිලා කරන නිසා. නම් ඕක අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. වෙනසක් තියෙනවා. මම කියන්නේ පුද්ගල ජීවිතයේ අත්දැකීම් ලබා ගැනීම අති. හරිද? ඒක මේ අර ගමේ ළමයෙකුයි නගරේ ළමයෙකුයි නගරේම හැදුණු වෙනවා. නගරේම හැදුණු වෙනු ළමයෙකුයි ගම තුල හැදුණු වෙනු ළමයෙකුයි හොඳටම මේ දෙන්නත් එක වෙනම නිකන් පොඩි පරීක්ෂණයක් කරොත් කතා බහ කරොත් එහෙම අර නගරවැසියාගේ දරුවාගේ අත්දැකීම් අඩුයි. පාරිසරික අත්දැකීම් සානිකුත් අත්දැකීම් අඩුයි. ගමේ කෙනාට වඩා. ඊළඟ කාරණා දැන් ගමේනේ මේ දෙන්නම හැදුනේ. ගමේ හැදුණු වෙන්නේ ගමේ තමයි ජීවත් වුනේ. ගමේ එකෙක් තමයි ගැලවිලා දිසාපති උනේ. අනිත් එක්කෙනා සාමාන්‍ය කෙනෙක්. ඒතර එයානේ මෙයාව හම්බෙන්න යන්නේ. එතකොට අර එදා ගත කරපු ජීවිතේ තියෙනවනේ සමහරක්කට මේ දෙන්න එකට වෙල් එළියේ සරුංගල් යවන්නේ නැති. එකට සමහර ඇලේ දොලේ නාන්නේ නැති. එකට සමහරක් වෙලාවට පොඩි මොනවා හරි නොගැලපෙන වැඩ කරන්නත් ඇති. එකට පන්සල් යන්නේ නැති.
හරිද? කටින පෙරහැරවල කටයුතු කරන්නේ නැති, සංගීත සම්දර්ශන බලන්න යන්නේ නැති, ගමේ ගම්මඩු කෝල්මුර ශාන්ති කර්ම වලට යන්නේ නැති. මේ හැම දෙයක්ම එකට ගිය එකා නෙමෙයි. එකපාරට වෙනස් වුනේ. වේදනාවක් නැද්ද? දැනෙන්නේ නැද්ද වේදනාවක්? ගමේ මිතුරාට දැනෙන්නේ නැද්ද? ඒක සාධාරණීකරණය කරන්න පුළුවන්ද? ඔව් පුළුවන්. මම හිතන විදියට. එහෙම එකක් දැනෙනවා. මම ගමේ මිතුරානම් දිසාපති මිතුරානම් ඉමිත්මි, දිසාපති මිතුරානම් චමෝත්, දිසාපති මිතුරානම් සඳලි. මම ගමේ මිතුරා ලෙස ඔයාව හම්බෙන්න යනකොට ඔයා මාත් එක්ක කතා කරන්නේ නැත්තම් බුම්මගෙන ඉන්නවනම් මාව දන්නේ වගේ ඉන්නවනම් මට හැඟෙන මට දැනෙන ෆීල් එක මොන වගේද කියන එක ඔයා හිතන්න. අපි දෙන්න පාට් දෙක මාරු කරගමු. හරිද? මම දිසාපති සඳලි එනවා මාව හම්බෙන්න. හරිද? නැත්තම් ෂෙනාල් එනවා, දිනුක එනවා, ඉමෙත්මි එනවා, චමෝත් දෙනවා මාව හම්බෙන්න. මම ඕගොල්ලොත් එක්ක කතා කරන්නේ බුම්මගෙන ඉන්නවා. බුම්මගෙන ඉන්නවා. කතා කරන්නේ උහි ඉන්නවා. ආවනම් ඵලයක් මන් දන්නේ නැහැ උඹ වගේ. එතකොට ඔයාට දැනෙන්නේ මොන වගේ හැඟීමක්ද? ඒක තමන්ගේ අත්දැකීමක්, තමන්ගේ හැඟීමක් බවට පත් කරගෙන මේ නිර්මාණ රස විඳින්න ඕනේ. එතකොට තමයි මේක වඩා වැදගත් වෙන්නේ. හරිද? බලන්න. තේරෙනවනේ? තේරෙන නැත උස්සන්න බා. ඒ කියපු දේ තේරුණා නැත උස්සන්න. හරි. පූර්ණ තේරුනේ නැද්ද? මොකද සීන් එක? පූර්ණ නැද්ද? ඉන්නවා. හරි මම කැමරා ඔන් කරන්න කියන්නේ. එතකොට හරියනවා. මම අර කැමරා ඔන් කරන්න කිව්වේ නැහැ. ඉතින් මේ ඊළඟ එක බලමු. ඊට ඉස්සෙල්ලා මොකද්ද මේ මට කියන්න මේක පාඩම් ගන්න උස්සන්න බෑ. මේ කොටස් ටික පාඩම් ගයි. අඩුම තරමේ මේ චුට්ටක් අත උස්සන්න මට මේ චුට්ටක් අනිත් අපිට අත පල්ලෙහාට දාන්න ඉස්සෙල්ලා. පල්ලෙහාට දාලා පාඩම් ගයි විතරක් අත උස්සන්න. නෑ නෑ මම අහන්නේ මේ නිර්මාණය හොඳේ මේ නිර්මාණේ කවි මේ කොටස් ටික පාඩම් ගයි අත උස්සන්න කියන්නේ. ඔය පළවෙනි පේලි දෙක එක් යුගයක ජීවනයේ සරතසනියු මා සුමිතුර කියන කොටස පාඩම් අත උස්සන්න ඉස්සෙල්ලා. පාඩම් සහ සමස්තයෙන් පාඩම් ගන්න ඉන්නවා. ඒ කියන්නේ මෙතන කොටස් තියෙනවනේ ඔක්කොම 1 2 3 4 5 6. ඒ 6ම පාඩම් ගන්න උත්සාහ. සමෝට්ට පාඩම්. එච්චරද? ආ. මේක අනිවාර්යෙන් පාඩම් කරගන්න ඕනේ. මේක හරි සරලයි පාඩම් කරගන්න පුළුවන්. හරි. මම මේ පෞද්ගලිකව මම මේ නිර්මාණයට කැමති වගේම ඔබත් පෞද්ගලික මේ නිර්මාණයට කැමති ඇති. හරි. කියලා මං හිතනවා. බාලේ අපි ගම්දොර කෙඩි මඩුළු මැදින් ආගමනේ මහදේ ඇඳි ඔබේ සිතුවම කොහේ සැඟවිනි දැයි නොදැනී. හරිද? ඒ බාලයේ ගම්දොර කෙලි මඩුළු මැදින් ආගමනේ කතකයට සිහි වෙනවා. හොඳේ. එදා ඒ ගත කරපු ජීවිතේ මම මේ කිව්වේ. තමාගේ මතකයේ කොතරම් හොඳින් ඇඳී පැවතුම්ද දිසාපති තනතුර විසින් සුමිතුරට ඒවා අහිමි කරලා. කතකය සමග අපි එදා ගම්දොරට කෙලි මඩුල්ලට ගිය විස්තරය තමයි මෙතන තියෙන්නේ. මෙතන තියෙනවා මෙන්න මෙහෙම. කතකයාගේ හද තුල තැම්පත් වූ සුමිතුරු පිළිරුව දිසාපති මිතුරාගේ පලා බෙදීමෙන් අද මැකී යයි. පල නොකියා පලා බෙදීම දන්නවනේ. මොකද මේ පල නොකියා පලා බෙදීම කියලා කියන්නේ? ඔය මේ අර පාඩමක් තියෙන සාහිත්‍ය පාඩමක් අර මේ මුනිසිරිපා සිබිමින්නේ කියලා. මුනිසිරිපා නෙමෙයි ඔක හම්බෙන්නේ මේ ගුත්තිල කාවේනේ. ඔව් ගුත්තිල කාව්‍ය. ගුත්තිල කාව්‍යයේ අර තියෙන්නේ මේ කවුද වැත්තෑවි හිමියනේ තොටගම රාහුල හාමුදුරුවෝ අතර සම්බන්ධයේදී දෙන්නම එකම ආශ්‍රමයේ හිටියේ. පල නොකියා පලා බෙදන හැමදාම පලාකොළ තුම්පංගුවක් එවනවනේ.
තොරගමේ හාමුදුරුවෝ ඈත්තාවේ හාමුදුරුවන්ට පලාකොළ ගොටුකොළද සාහරණද මුකුණු වෙනද මොන හරි කොළ වර්ගයක් කියවනවනේ. මොකද වෙන්නේ එතකොට? ඒකෙන් කියන්නේ එක්ක ඵලයන් ඉන්න දෙනින් ඵලයන් අමනාපකම් හිතේ පවතින තද අප්‍රියතාවය. ඔව් යන්න කියන්නේ නැතුව යන්න ඕන තැනට වැඩ සලස්සනවා. නේද? යන්න කියන්නේ නැහැ කෙලින්ම. සෝපලයන් කියලා කියන්නේ නැහනේ. හරි. ඒකට කියන්නේ පල නොකිය පලා බෙදෙනවා. දිසාපති මිතුරා ගම්දොර මිතුරාව සිප වෙලඳ සුහදව පිළිගෙන සාද කතා බහ කරනවා. තබා හිස ඔසවා බැලීමක්වත් නොකරයි. ගල් වී සිටි. දිසාපති තනතුර මහත් උජාරුවකින් හිස ඔසවාගෙන හිත මිතුරු සහෘදයා දිසාපති ශීර්ෂය තුල සැඟවි ගොසිනි. හරිද? මේ සියල්ල බලා කතකයාගේ සිරේ ඇඳී සිටි සුමිතුරාගේ පිළිරුවද කෙමින් බොඳ වී යයි. තවත් මේ රැඳී සිටීමෙන් පළක් නැත. වැඩක් නැහැ. මම මොකටද නිකන් සෙකන්ඩ් වෙන්නේ? එදා ගමේ හරිද? හොඳට මාත් එක්ක හිතවත් සිටි මිතුරා දැන් මාව සත පහකටවත් ගණන් ගන්නෑ. මම මොකටද? මම නූගත් තමයි. ගමේ මිතුරා. මම නූගත් තමයි. මගේ මිතුරා දැන් උගතෙක් තමයි. හැබැයි නූගත් උනා කියලා මම මොකටද මෝ ඉස්සරහ ඉතර පාච්චල් වෙන්නේ? මම යනවා යන්න. ඔබ මොකද කරන්නේ එහෙම අවස්ථාවක? ඔබ බලන් ඉන්නවද? නෑ ඔබ නෙමෙයි. සමහරක් විට බලන් ඉන්න පුළුවන්. බහුතරයක් දෙනා 100ක් ගත්තොත් 90ක් විතර 95ක්ම 95 නෙවෙයි 98ක්ම 99ක්ම එතන රැඳෙන්නේ යනවා. හැබැයි සමහරක් වෙලාවට කතා නොකර යනවා වගේම යම් අය කතා නොකර යයි සමහරක් වෙලාවට උතන යම් කෙනෙක් හොඳට අවබෝධයක් කියන්නේ දැනෙන එකෙක් නම් හොඳට දෙකක් කියලා යනවා. හොඳට දෙකක් කියලා යනවා. උඹට මුල මතක නැහැ. යකෝ ඔය අපි ගමේ එකට හිටපියෝ උඹට දැන් හරි ගිහිල්ලා නේද? මෙච්චර මං එකට හිටු මාත් එක්ක උඹට වචනයක්වත් කතා කරන්න බැරිද? උඹ ඒ තරම් බුද්ධච්චද? හරිද? වැඩක් නෑ බං උඹලා. කොච්චර උනා. කොච්චර ඉහළට ගියත් උඹලයි ಗುಣධර්ම නෑ, සාර ධර්ම නෑ කියන එක කටින් කියලා යන්න පුළුවන්. හැබැයි ඉතින් නොකිය යනකොට අර කියනවා වගේ නෙවෙයි ප්‍රහාරය බලවත් වෙන්නත් පුළුවන්. සමහරක් දේවල් තියෙනවා කටින් කියලා දෙනවට වඩා නිකන් එයාට දැනෙන්න සැලැස්සුවාම පස්සේ 100,000 වාරක් ඒ ගැන හිතලා මානසිකව ඇද වැටෙනවා. සමහරක් දේවල්. හෙඩ්ලුවල. හරි. ඕකේ තව කොටසක් තියෙනවා අපි ඒක කතා කරමු. පස්සේ මට දැන් මේ මීටින් එක මේ මෙතනින් ලොග් වෙන මේක වෙනවා. මොනවද මීටින් එක එන්න වෙනවා. මේ අර විනාඩි 40 යන නිසා. මේ කතා කරපු ටික කොහොම තේරුණාද කියලා චුට්ටක් පොඩ්ඩක් අතුස්සන්න. මේක තේරුණා අතුස්සන්න. හරි එහෙනම් මේ අපි දැනට අපිට මේක මෙහෙම කට් වෙයි මොනවද මේ පාඩමනේ තියෙන්නේ මොනවද මේ දිසාපති කාමරේ මගේ කාන්තාර උපතයි විතරයි තියෙන්නේ. ඔය පාඩම් දෙක ඒතකොට ටක් ගාලා අපි ටික ඉවර කරලා ටක් ගාලා කියන්නේ හදිස්සියක් නැහැ මෙහෙම යන්න පුළුවන් දෙසැම්බර් වෙනකම් මේ කල් තියෙනවා. මේ ඔක්තෝබර් වෙනකම්. නමුත් අපි මේක මම හිමිසිරුවේ කතා කරගෙන යනවා. මම මේ ඔයාලට කිව්වොත් 2016 පොඩ්ඩක් ඔයාලට හම්බුනොත් හොයාගන්න මේ හොයලා බලන්න 2016 ඕලේ පේපර් එකේ මේකේ ප්‍රශ්නයක් ඇහුවා. මට ඔව් 2016 වගේ මට මතක. හරිනේ. එහෙනම් මම දැනට මෙතනින් ඉවර කරනවා. මේ කතා කරපු දේවල් ආගේ ජීවිතේට එකතු කරගන්න.